ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුවෝ හැමෝම. ඉතින් අද මම ඔයගලන්ට පෙන්වන්නේ මේ වගේ ලස්සන ඉන්ඩෝර් පොට් එකක් හදාගන්න විදිය. ඉතින් මේ වගේ ලස්සන ඉන්ඩෝර් පොට් එකක් හදලා ඔයගොල්ලන්ගේ ඉන්ඩෝර් පොට් කලෙක්ෂන් එකට ලස්සන කරගන්න පුළුවන්. මේ වගේ එකක් හදන්න ලොකු වෙලාවක් යන්නේ නැහැ, ලොකු මහන්සියක් යන්නේ නැහැ. ඉතින් මම අද කියා දෙනවා කොහොමද ඉක්මනින් සරලව මෙන්න මේ වගේ ලස්සන ඉන්ඩෝර් පොට් එකක් හදාගන්න කියලා. ඉතින් මම මේ සඳහා පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ස්පයිඩර් මල් පෝච්චියකින් තමයි මේ පැල ලබා ගන්න. ඉතින් මේවා හොඳට හැදුනාම ටික දවසක් කරනකොට මල් හට ගන්නවා. මල් වලින් තමයි මෙන්න මේ වගේ පැල හටගන්නේ. ඉතින් පැල ගොඩාක් එනවා. ඉතින් මගේ ස්පයිඩර් පැලෙත් හොඳට හැදිලා ඉතින් දැන් බලන්න මේ පැල ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මෙන්න මේකෙත් තමයි මගේ ඉන්ඩෝර් පොට් කලෙක්ෂන් එක ලස්සන කරගන්න පොඩි පොට් එකක් ඉක්මනින් හදාගන්න පැල ලබා ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම අපි කතුරක් ආධාරයෙන් මේ වගේ අපේ අවශ්‍ය කරන පැල ටික මේ අවශාකයෙන් වෙන් කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට බැලුවම පේනවා අපිට මේ පොඩි ලස්සන ඉන්ඩෝර් පොට් එකක් දාගන්න හරියන පැල මොනවද කියලා තෝරගත්තාම මේ වගේ එක පැලයක්. ඉතින් මම ඒක කපලා මේ පොකුරෙන් වෙන් කරගන්නවා. ඉතින් එක පැලයක් මදි. ඉතින් මම මේ කපාගත්ත පළවෙනි පැලය. ඉතින් මේකේ මුල පොඩ්ඩක් තියෙන්න තමයි ඉවත් කරගත්තේ. නිසා අනවශ්‍ය අතු අපිට ලස්සනට කපලා ඉවත් කරගන්න. ඊට පස්සේ මම තව පැලයක් මේකෙන් තෝරගන්නවා. මොකද පැල ටිකක් ලොකුවට ලස්සනට තිබ්බම අපේ ඉන්ඩෝර් පොට් එක ලස්සනට තියාගන්න. ඕගොල්ලන් කාමරේ ලස්සන කරගන්න. ඒක සාලය ලස්සන කරගන්න. මේ වගේ ලස්සන ඉන්ඩෝර් පොට් එකක් ඉක්මනටම හදාගන්න. ඉතින් අපි බලමු දැන් අපි මේ පැල ටික කොහොමද ඉන්ඩෝර් පොට් එකට ගන්න ඉතින්. ඉතින් මම මේ ඉන්ඩෝර් පොට් එක හදාගන්න පාවිච්චි කරන්නේ පොට් එක වෙනුවට මෙන්න මේ වගේ පොඩි පරණ ඇස්ට්‍රෝ එකක්. ඉතින් මේ වගේ එකක් ලස්සනට අපිට හදාගන්න පුළුවන්. ඒ මුලින්ම මම මේකෙන් ඇස්ට්‍රෝ එකට වගේ කපාගත්ත පැල ටික පැල දෙක මේ විදිහට මම ලස්සනට තියාගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මේකට මේ ස්තුරු ගල් කැබලි ටිකක් අරගෙන වගේ පොඩි වයිට් ස්ටෝන් ටිකක් අරගෙන මේ වගේ හැම තැනම මේක ලස්සන කරන්න මේ පොට් එකට දාගන්න. ඉතින් මේකෙන් තමයි අපේ මූල් ටික සමග ටිකක් ශක්තිමත් කරා මේක තියෙන්නේ. නැත්නම් මේකට අපි වතුර දැම්මම මේක ටිකක් පාවෙන්න වගේ මේ නිසා මේකේ කලේ රඳා පවත්වා ගන්න අපිට මේ ගල් වල ආධාරයෙන් පුළුවන්. ඉතින් බලන්න පුළුවන් මේ වගේ ලස්සන විසුරු ගල් පාට ගල් ටිකක් අරගෙන මේ වගේ ලස්සන පොට් එකක් තව ලස්සන කරගන්න. දැන් අපි පොට් එකට ගල් ටික දාගෙන අවසන් ඊට පස්සේ අපිට පුළුවන් මේකට අපිට අවශ්‍ය වතුර ලබා දෙන්න මේ විදිහට ලබා දුන්නා. මේක ඕන කාලයක් අපිට තියාගන්න පුළුවන්. හරිම සරලව ලේසියෙන්ම පහසුවෙන් ඔයගොල්ලන්ගේ විසිත කාමරේ ලස්සන කරන්න. මේ වගේ ඔයගොල්ලන්ගේ කාමරේ කේබල් එකකට මේ වගේ ලස්සන ඉන්ඩෝර් පොට් එකක් හදාගන්න හරිම පහසුයි. ඉතින් මෙන්න මේ වගේ සිම්පල් ට්‍රික්ස් වලින් පුළුවන් ඔයගලන්ට ඔයගොල්ලන්ගේ නිවස සහ ඔයගොල්ලන්ගේ කාමරේ ඉක්මනින්ම ලස්සන කරගන්න. හොඳ ඉන්ඩෝර් ප්ලාන්ට් පොට් එකක් හදාගන්න හරිම පහසුයි. ඉතින් ඔයගොල්ලෝ දැන් දැක්කම මේක හදන්න ලොකු වෙලාවක් තියෙන්නේ නැහැ. හරිම ලස්සනට තියෙනවා. මේ තියෙන්නේ මගේ ඉන්ඩෝර් ප්ලාන්ට් කලෙක්ෂන් එක. ඉතින් මේ වගේ ලස්සන ඉන්ඩෝර් ප්ලාන්ට් කලෙක්ෂන් එකක් ඔයාලත් හදාගන්න ඕනේ. ලස්සන තවත් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන වැදගත් වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරන්න කියලා මම ආදරෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම like කරන්න, share කරන්න අනිවාර්යෙන් ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරලා ඔයගොල්ලොත් මේ අත්දැකීම ලබන්න.